සාධක. ඉල්ලුම් ප්‍රමාණය තීරණය කරන සාධක මොනවාද කියලා අපි ඊළඟට කතා කරමු. ඉල්ලුම තීරණය කරන සාධක මොනවාද කියලා අපි කතා කරමු. ඉල්ලුම තීරණය කරන සාධක. තීරණය කරන සාධක. පුතේ ඉල්ලුම තීරණය කරන සාධක කීපයක් තියෙනවා. පුතේ මේ ඉල්ලුම තීරණය කරන සාධක කියලා කියන්නේ අපි භාණ්ඩ හා සේවා මිලදී ගැනීම ගන්න ප්‍රමාණය තීරණය කරන්න බලපාන සාධක තමයි පුතේ මේ ඉල්ලුම තීරණය කරන සාධක කියලා කියන්නේ. ඉල්ලුම තීරණය කරන්න බලපාන ප්‍රධාන සාධක කීපයක් තියෙනවා. එකක් තමයි පුතේ සලකා බලන භාණ්ඩයේ මිල. මොකද්ද? සලකා බලන භාණ්ඩයේ මිල. සලකා බලන භාණ්ඩයේ මිල. පුතේ අපි මේක සංකේතවත් කරනවා P කියන ඉංග්‍රීසි අකුරෙන්. සලකා බලන භාණ්ඩයේ මිල කියන එක අපි ඉංග්‍රීසි අකුරේ P කියන ඉංග්‍රීසි අකුරෙන් සංකේතවත් කරනවා. සලකා බලන භාණ්ඩයේ මිල කොහොමද පුතේ? භාණ්ඩ හා සේවා ඉල්ලුම තීරණය කරන්නේ. පුතේ සලකා බලන භාණ්ඩයේ මිල එන්න වැඩි වෙනවා නම් ඒක ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වෙනවා. හැබැයි මේ මිල එන්න අඩු වෙනවා නම් ඒක ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ඉල්ලුම් කරන ප්‍රමාණය තීරණය වෙන්න සලකා බලන භාණ්ඩයේ මිල වැදගත් වෙනවා. පුතේ ඊළඟ එක තමයි සම්බන්ධිත භාණ්ඩ මිල. මොකද්ද? සම්බන්ධිත භාණ්ඩ මිල. සම්බන්ධිත භාණ්ඩ මිල. ඒක අපි සංකේතවත් කරනවා PN කියන එකෙන්. මොකද්ද? PN කියන එකෙන් සම්බන්ධිත භාණ්ඩ මිල අපි නිර්වචනය කරනවා. පුතේ සම්බන්ධිත භාණ්ඩ මිල කියන එකට අපිට උදාහරණයක් විදිහට දෙන්න පුළුවන්. පුතේ අපි හිතමු සීනි. අපි සීනි ගන්න යනවා කඩේකට. පුතේ සීනි වල මිල අපි හිතමු 500යි කියලා. සීනි කිලෝ දෙකක් 500යි කියලා හිතමු. පුතේ ඒත් හකුරු කිලෝ දෙකක් අපි හිතමු 250ට තියෙනවා. අපි පුතේ ගන්නේ සීනි කිලෝ දෙකද නැත්නම් හකුරු කිලෝ දෙකද? සීනි කිලෝ දෙකක් 500යි. හකුරු කිලෝ දෙකක් තියෙනවා 250යි. අපි ගන්නෙ සීනිද හකුරුද? හකුරුනේ පුතේ. ඒක ගන්න එක අපිට ලාභයි. එතකොට සම්බන්ධිත භාණ්ඩ මිලත් පුතේ බලපානවා අපේ භාණ්ඩ හා සේවා ඉල්ලුම් කරන ප්‍රමාණය තීරණය වෙන්නේ. පුතේ ඊළඟ එක තමයි පාරිභෝගික ආදායම. පාරිභෝගික ආදායම. පුතේ පාරිභෝගික ආදායම කියන එක අපි මේ සංකේතවත් කරන්නේ ඉංග්‍රීසි හොඩියේ y අකුරෙන්. පාරිභෝගික ආදායම කියන එක අපි සංකේතවත් කරන්නේ y අකුරෙන්. පාරිභෝගික ආදායම අනුව කොහොමද ඉල්ලුම් කරන ප්‍රමාණය තීරණය වෙන්නේ? පුතේ පාරිභෝගික ආදායම ඒ කියන්නේ අපේ ආදායම වැඩි වෙන්න අපි භාණ්ඩ හා සේවා ඉල්ලුම් කරන ප්‍රමාණයත් වැඩි කරනවා. අපි අතේ සල්ලි තියෙනවා. ඒකින්ද අපි වියදම් කරලා බඩු ප්‍රමාණයත් වැඩි කරනවා. හැබැයි පුතේ පාරිභෝගිකයන් සතුව තියෙන ආදායම අඩු වෙනකොට අපි භාණ්ඩ හා සේවා ඉල්ලුම් කරන ප්‍රමාණයත් අඩු කරනවා. ඇයි පුතේ? අපි අතේ තියෙන මුදල් ප්‍රමාණය අඩුයි. ඒකින්ද අපිට ගන්න බෑ වැඩි බඩු ප්‍රමාණයක්. ඒක නිසා ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු කරනවා. එතකොට පාරිභෝගික ආදායම කියන එකත් පුතේ මේ ඉල්ලුම තීරණය කරන්න බලපානවා. ඊළඟ තමයි පුතේ පාරිභෝගික අභිරුචිය. පාරිභෝගික අභිරුචිය කියන එක සංකේතවත් කරන්නේ T අකුරෙන්. පුතේ මේ පාරිභෝගික අභිරුචිය කියලා කියන්නේ පාරිභෝගිකයන් තියෙන කැමැත්ත. කිසියම් භාණ්ඩයකට හරි සේවාවකට හරි පාරිභෝගිකයන් සතුව තියෙන කැමැත්ත තමයි පුතේ පාරිභෝගික අභිරුචිය කියලා කියන්නේ. එතකොට පාරිභෝගික අභිරුචිය අනුව භාණ්ඩවල ඉල්ලුම් කරන ප්‍රමාණය තීරණය වෙනවා. කිසියම් භාණ්ඩයකට පාරිභෝගිකයන් ගොඩක් ඒකට කැමති නම් ඒ භාණ්ඩය ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි. හැබැයි තව භාණ්ඩයක් තියෙනවා ඒකට පාරිභෝගිකයන් වැඩි කැමැත්තක් නැහැ, අභිරුචියක් නැහැ. ඒ භාණ්ඩේ ඉල්ලුම් කරන ප්‍රමාණය අඩුයි. එතකොට පුතේ පාරිභෝගික අභිරුචිය කියන එකත් බලපානවා ඉල්ලුම තීරණය කරන්න. තව එකක් තමයි පුතේ ගැනුම්කරුවන්ගේ අනාගත අපේක්ෂා. ගැනුම්කරුවන්ගේ අනාගත අපේක්ෂා. පුතේ ගැනුම්කරුවන්ගේ අනාගත අපේක්ෂා කියන එක අපි සංකේතවත් කරනවා EX කියන අකුරු වලින්. පුතේ ගැනුම්කරුවන්ගේ අනාගත අපේක්ෂා කියන්නේ අපි මෙහෙම උදාහරණයක් කරන් බලමු. පුතේ මේ මාසේ ෆෝන් එකක් තියෙනවා. ෆෝන් එකේ මිල රුපියල් 50000යි. හැබැයි පුතේ ලබන මාසේ වෙනකොට ෆෝන් එක 60000කට යනවා. පුතේ මේ මාසේ ඒ ෆෝන් එක ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වෙනවද අඩු වෙනවද?
පුතේ එතකොට මේ මාසේ මිල ලබන මාසේ ෆෝන් එකේ මිලට වඩා අඩුයි. ඒක නිසා ඒ ෆෝන් එක ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි මේ මාසේ. ඒක නිසා පුතේ ඉල්ලුම වැඩි වෙනවා. එතකොට ඉල්ලුම් කරන ප්‍රමාණය තීරණය වෙන්න ගැනුම්කරුවන්ගේ අනාගත අපේක්ෂාත් බලපානවා. එහෙම නැත්නම් අපිට මෙහෙම කියන්න පුළුවන්. දැන් මේ මාසේ ෆෝන් එකක් තියෙනවා ඒක 60000යි. ලබන මාසේ ඒක 50000ට අඩු වෙනවා. පුතේ එතකොට මේ මාසේ ෆෝන් ඉල්ලුම් කරන ප්‍රමාණය අඩුයි. ඇයි ලබන මාසේ ඒක 10000කින් අඩු වෙනවා. ඒක නිසා ලබන මාසේ ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි. එතකොට ඉල්ලුම තීරණය කරන්න ගැනුම්කරුවන්ගේ අනාගත අපේක්ෂා බලපානවා. ඊළඟ එක තමයි පුතේ ගැනුම්කරුවන් සංඛ්‍යාව. ගැනුම්කරුවන් සංඛ්‍යාව. ගැනුම්කරුවන් සංඛ්‍යාව. මේක අපි සංකේතවත් කරනවා n කියන එක. ගැනුම්කරුවන් සංඛ්‍යාව, ඒ කියන්නේ පරිභෝජකයන් සංඛ්‍යාව වැඩි වෙනකොට කිසියම් භාණ්ඩයකට ඒ භාණ්ඩේ ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට තව මේ කිසියම් භාණ්ඩයක් සඳහා ගැනුම්කරුවන් සංඛ්‍යාව අඩුයි නම් ඒ භාණ්ඩ ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට පුතේ ඒකත් බලපානවා ඉල්ලුම තීරණය කරන්න. තව එකක් තමයි පුතේ වෙනත් සාධක කියලා තියෙනවා. වෙනත් සාධක. ඒක අපි ඕ අකුරෙන් තමයි සංකේතවත් කරන්නේ. මේ වෙනත් සාධක කියන එකට අයිති වෙන්නේ දේශගුණය, පරිසරය, අන්නේ කියන සාධක පුතේ. පරිසරය, දේශගුණය අනුව කිසියම් භාණ්ඩයක් ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන්. ඒවත් බලපානවා පුතේ ඉල්ලුම තීරණය කරන්න. එතකොට අපි දැන් කතා කරා ඉල්ලුමක් කියන්නේ මොකද්ද? ඉල්ලුම නිර්වචනය කරන්න යොදා ගන්න උපකල්පන. සපල ඉල්ලුමක් කියන්නේ මොකද්ද? තොග හා ප්‍රවාහ කියන්නේ මොකද්ද? අපි ආයෙ කතා කරා ඉල්ලුම හා උවමනා අතර තියෙන වෙනස. ඊළඟට කතා කරා අපි ඉල්ලුම තීරණය කරන සාධක මොනවාද කියලා. හරි පුතේ අපි මේ වීඩියෝ එක මෙතනින් නවත්තමු. ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බෙමු. එතකම් පුතේ මේ ටික හොඳට බලා ගන්න. පුතේ මේ ටික තේරුණා නම් කමෙන්ට් එකක් හරි ලයික් එකක් හරි දාලා කියන්න. තව ප්‍රශ්න තියෙනවා නම් ඒත් කමෙන්ට් එකක් හරි මෙසේජ් එකක් හරි දාන්න නම්බර් එක තියෙනවා. පුතේ එහෙනම් අදට පන්ති නවත්තනවා.